හායි යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම SL Music සුද්දා මගේ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකේ වඩාත්ම ජනප්‍රිය කෘත්‍රිම බුද්ධි සහායකයෙක් වන ChatGPT app එක පිළිබඳවයි. ඉතින් ඔයාලා thumbnail එකේ දැකපු ආකාරයටම ChatGPT එක භාවිතයෙන් ඔයාගේ වීඩියෝ වලට ඔයාටම කියලා සුපිරි thumbnail ෆොටෝ එකක් ඩිසයින් කරගන්න ආකාරය තමයි මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා මගේ channel එකේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අද වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. හරි යාළුවනේ, ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ mobile phone එකේ ChatGPT app එක නැත්නම් Play Store එකට ගිහිල්ලා ChatGPT කියලා search කරගෙන ChatGPT app එක ඔයාගේ phone එකට download කරගන්න එක තමයි. අපි search bar එකට ගිහිල්ලා ChatGPT කියලා search කරනවා බලමු. මෙන්න මේ දෙවෙනියට පෙන්නන ChatGPT app එක තමයි අපි phone එකට download කරගන්න ඕනේ. ඉතින් අපි download දීලා phone එක download වුණාම බලමු ඉදිරියට මොකද්ද මේ app එකෙන් කරන්න තියෙන්නේ කියලා. හරි යාළුවනේ, මගේ ChatGPT app එක download වුණා. දැන් අපි open කරලා බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔයාලා මේ connect with Google කියන option එක දීලා ඊට පස්සේ ඔයා කැමති Gmail එකක් දීලා මේකට log වෙන්න. හරි යාළුවනේ, ඔයාලා app එකට log වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් මම thumbnail ෆොටෝ එකක් ඩිසයින් කරගන්න කලින් ChatGPT app එක කියන්නේ මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් කරන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ChatGPT app එක කියන්නේ OpenAI ආයතනය විසින් නිර්මාණය කරපු කෘත්‍රිම බුද්ධිය මත ක්‍රියා කරන සංවාදකයක්. සාමාන්‍ය මිනිස්සෙක් වගේම ඔබේ ප්‍රශ්නවලට උත්තර දීම, තොරතුරු සොයා දීම, ගීත ලිවීම, කතා නිර්මාණය කිරීම, පරිගණක වැඩසටහන් ලිවීම සහ ඉගෙනීම් කටයුතු සඳහා උදව් කිරීම, ෆොටෝ නිර්මාණය වැනි තවත් බොහෝ දේ කර ගැනීමට හැකි app එකක් තමයි ChatGPT app එක කියන්නේ. ඉතින් අද වීඩියෝ එකේ ඔයාලා දකින මගේ thumbnail ෆොටෝ එකත් මම ඩිසයින් කරගත්තේ මේ ChatGPT app එක හරහාම තමයි. ඉතින් ඔයාලටත් ඒ වගේ නිර්මාණයක් කරන්න තියෙන්නේ මේ ටයිප් කරන තැනට ගිහිල්ලා ඔයාගේ වීඩියෝ එකට අදාළ ඔයාට ෆොටෝ එකක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය දේ මෙතන ටයිප් කරන එක පමණයි. ඉතින් අපි එහෙම ටයිප් කරගෙන බලමු ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි යාළුවනේ, ඉතින් මෙන්න මේ වගේ ඔයාලත් මෙතන ටයිප් කරගන්න. මම මෙතන ටයිප් කරගෙන තියෙන්නේ YouTube වීඩියෝ එකට thumbnail ෆොටෝ එකක් හදන්න ඇතුළත් වෙන්න ඕන කරුණු මෙසේ කියලා වරහණක් දාලා 2026 සුපිරි ATM ගීත එකතුවක්. එතකොට channel name එකත් ඔයගොල්ලෝ දාගන්න. මම දැන් මේ මගේ channel name එක SL Music සුද්දා කියලා. background එකට ලස්සන නිල් පාට light වගේ දාලා girl කෙනෙකුත් add කරලා හදන්න කියලා තමයි මම දාලා වරහණ වැහුවා. ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ ඊතලේ ටච් කරලා ෆොටෝ එක ඩිසයින් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා පොඩි තප්පර ගානක් ඇතුළත අපිට මේ ෆොටෝ එකක් හදලා දෙනවා. අපි බලමු මෙයා හදලා දෙන ෆොටෝ එක මොන වගේද කියලා. හරි, ඉතින් බලන්න යාළුවනේ, එයා අපිට සුපිරියටම ෆොටෝ එකක් ඩිසයින් කරලා දුන්නා. ඉතින් ඔයාලට තව මේකේ වෙනස් වීම වගේ දේවල් කරගන්න ඕන නම් මෙතන ආයිමත් අපිට ගිහිල්ලා මෙතන ටයිප් කරලා අපිට වෙනස් වෙන්න ඕන කරුණු දාලා අපිට නැවතත් ෆොටෝ එකක් හදාගන්න පුළුවන්.
ඉතින් අනිවාර්යෙන් මේම අපිට හොඳ ෆොටෝ එකක් හොඳ දෙයක් කරගත්තාම ලයික් එකක් දාන්න මේගොල්ලොන්ට. ඉතින් ChatGPT ඇප් එක පිළිබඳව ඔබ යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි මගෙන් අහන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක දාලා තියන්නම්. ඉතින් මේ තාමත් ෆොටෝ එකක් ඩිසයින් කරගන්න බැරි නොහැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න අදාළ කරුණු එක්ක. මම පුළුවන් ටයිම් එක ඔයාලට අනිවාර්යෙන් මේ ෆොටෝ එක හදලා දෙන්න බලන්නම්. ඉතින් ChatGPT ඇප් එක පිළිබඳ තවත් කරන්න පුළුවන් කරුණු පිළිබඳ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.